අද මම වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ළඟදි නිකුත් කරපු ගැසට් නිවේදනය සම්බන්ධයෙන්. ඒතර මේ අනුව අපි ටැක්ස් ඉන්වොයිස් එකක් ඉෂුව කරනවා නම් ඒකේ ෆෝමැට් එක කොහොමද එන්න ඕන? මොනවද ඒකේ ඉන්ක්ලූඩ් වෙන්න ඕන ඩීටේල්ස් කියලා සඳහන් වෙනවා. අපි එහෙනම් බලමු කොහොමද අපි ටැක්ස් ඉන්වොයිස් එකක් හදාගන්නේ කියලා. ඒ අනුව ටැක්ස් ඉන්වොයිස් එක උඩින්ම අපි ටැක්ස් ඉන්වොයිස් කියලා ක්ලියර්ලි මෙන්ෂන් කරන්න ඕන ටයිටල් එක විදිහට. ඒක අනිවාර්ය කාරණයක්. ඊට පස්සේ අපේ මේ ටැක්ස් ඉන්වොයිස් එකේ left hand side එකේ උඩම, ඒ කියන්නේ වම් අත පැත්තේ උඩින්ම සප්ලයර්ගේ ඩීටේල්ස් ටික සඳහන් කරන්න ඕන. ඒ යටතේ අපි සප්ලයර්ගේ ටින් නම්බර් එක, නේම් එක, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ අපි නම් ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන්නේ අපේ ඩීටේල්ස් සඳහන් වෙන්න ඕන. ඊට පස්සේ උඩින්ම දකුණු අත පැත්තේ පර්චේසර්ගේ ඩීටේල්ස් සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ අපෙන් භාණ්ඩ ගන්න කෙනාගේ ඩීටේල්ස්. ඒ යටතේ යාගේ ටින් නම්බර් එක, නම, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක අපි මෙන්ෂන් කරන්න ඕන. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ ටැක්ස් ඉන්වොයිස් එකේ සීරියල් නම්බර් එක කොහොමද අපි සඳහන් කරන්න ඕන. මෙන්න මේ අපි පෙන්නලා තියෙන විදිහේ කෝඩ් එකක් විදිහට අපිට සීරියල් නම්බර් එක පෙන්වන්න පුළුවන්. ඒකේ මේ y අකුරු දෙකක් මුලින්ම තියෙනවා. ඒකෙන් සඳහන් වෙන්නේ අපි ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන කැලෙන්ඩර් එකේ අන්තිම ඉලක්කම් දෙක. උදාහරණයක් විදිහට අපි ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන්නේ 2025 නම් 25 කියන එක තමයි මේ y අකුරු දෙකේ මුලින්ම අපි සඳහන් කරන්න ඕන. ඊළඟට m අකුරු තුනක් තියෙනවා. ඒකෙන් සඳහන් කරන්න ඕන අපි මේ ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන මාසයේ මුල් අකුරු තුන කැපිටල් ලෙටර්ස් වලින් පෙන්වන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන්නේ ඔක්තෝබර් මාසයට නම් අපි OCT කියලා කැපිටල් වලින් මෙන්න මේ M අකුරු 3 වෙනුවට යොදන්න ඕන. ඒ කියන්නේ අපි ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන මාසයේ මුල් අකුරු 3 කැපිටල් ලෙටර්ස් වලින්. එතකොට මේ ඊළඟට තියෙනවා Q අකුරු 3ක්. මෙන්න මේ Q අකුරු 3ෙන් අපිට සඳහන් කරන්න පුළුවන් අපේ ඕගනයිසේෂන් එකේ අයිඩෙන්ටිෆයි කරන්න මොනවා හරි කෝඩ් එකක් විදියට. ඒ කියන්නේ අපි මේක ඉෂුව කරන්නේ බ්‍රාන්ච් එකක් නම්, සෙක්ෂන් එකක් නම්, ප්‍රොජෙක්ට් එකක් නම්, සබ්සිඩියරි එකක් නම් අන්න ඒක අයිඩෙන්ටිෆයි කරන කෝඩ් එකක් විදිහට මේ Q අකුරු 4 යූස් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ X අකුරු 5ක් සහ කීපයක්. ඒකෙදි අපිට මේ ටැක්ස් ඉන්වොයිස් එකේ සීරියල් නම්බර් එක පෙන්වන්න පුළුවන්. සීරියල් නම්බර් එක පෙන්නකොට නම්බර්ස් වලින් පෙන්වන්නේ. ඒක අපිට ස්පෙෂල් මොනවා හරි සිම්බල්ස් ඒව මුකුත් යූස් කරන්නේ නැහැ. නම්බර්ස් වලින් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ උදාහරණයෙන් ඕක පැහැදිලි කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ඉෂුව කරන්නේ ෆස්ට් ටැක්ස් ඉන්වොයිස් එක නම් ඔක්තෝබර් මාසයේ 2025 අපි මේ ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන්නේ බ්‍රාන්ච් 3 කියන එකට නම් අපිට කෝඩ් එක මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. මුලින්ම මේ y අකුරු දෙක වෙනුවට අපි ඉෂුව කරන ඉයර් එක 2025 ඒින් අන්තිම ඉලක්කම් දෙක 25 ගන්න පුළුවන්. මෙතන m අකුරු 3 වෙනුවට අපි මේ ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන්නේ ඔක්තෝබර් මාසයට එනම් OCT කියන මුල් අකුරු 3 ගන්න පුළුවන් කැපිටල් ලෙටර්ස් වලින්. ඊළඟට මෙන්න මේ Q අකුරු 4 වෙනුවට අපි මේක ඉෂුව කරන්නේ බ්‍රාන්ච් නම්බර් 3 හින්දා අපිට ඒක අයිඩෙන්ටිෆයි කරන විදිහට කෝඩ් එකක් ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් BR.3 අන්න ඒක යූස් කරන්න පුළුවන්. අපි මේ ඉෂුව කරන්නේ පළවෙනි ටැක්ස් ඉන්වොයිස් එකේ හින්දා මෙතන අපිට එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපි මේ ඉෂුව කරන්නේ 500 වෙනි ඉන්වොයිස් එක නම් මේ මෙතන එන්නේ එක වෙනුවට 500. ඒ වගේ ඉන්වොයිස් සීරියල් නම්බර් එක එතන යූස් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි සීරියල් නම්බර් එක අපි ක්‍රියේට් කරගන්න ඕන. ඊළඟට මෙන්න මේ ටැක්ස් ඉන්වොයිස් එකේ මෙන්න මේ කාරණාත් සඳහන් වෙන්න ඕන. පළවෙනි එක date of invoice. අපි ඉන්වොයිස් කරපු දවස. ඒකේ ෆෝමැට් එක තමයි මුලින්ම මාසය, දවස සහ අවුරුද්ද. ඊළඟට place of supply. කොතනදීද අපි මේ සප්ලයි එක කරේ? උදාහරණයක් විදිහට අපි ඔෆිස් එක තියෙන කොලම්බෝ 5 නම් කොලම්බෝ 5. එතකොට date of delivery. ඒ කියන්නේ අපි ඉන්වොයිස් කරපු දිනයට වඩා වෙනස් දිනයක අපි ඩිලිවරි එකක් කරනවා නම් අපිට
ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන ඩේට් එක සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ ෆෝමැට් එකට මාසය දිනය සහ අවුරුද්ද විදිහට. ඊළඟට description of supply ඒ කියන්නේ අපි මේ issue කරන නැත්නම් අපි මේ supply කරන product එකේ විස්තරයක් සඳහන් කරන්න පුළුවන්. ඊළඟට quantity එක ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද උදාහරණයක් විදිහට unit 5යි නම් unit 5 කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණේ තමයි value of supply. ඒ කියන්නේ අපි මේ කරන supply එකේ value එක පෙන්වන්න ඕන. ඒක පෙන්වන්නේ rupees වලින් අපි මේක රුපී වලින් පෙන්නනවා ශත නැතුව. මෙන්න මේ value එක යටතේ අපි පෙන්වන්න ඕන පළවෙනි දේ තමයි net amount payable exclusive of VAT. ඒ කියන්නේ VAT amount එක නැතුව අපේ supply එකේ value එක කීයද. ඊළඟට අපි පෙන්නනවා VAT එක කොච්චරක්ද. ඊළඟට අපි පෙන්නනවා total consideration including VAT. ඒ කියන්නේ VAT එක සහිතව අපේ supply එකේ value එක කීයද. සිම්පලිම කිව්වොත් මෙන්න මේ net amount එකට VAT එක add කරාම එන ගාන තමයි total consideration එක including VAT කියලා එන්නේ. ඊළඟට මෙන්න මේ total consideration එක අපිට word වලින් සඳහන් කරන්නත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අකුරෙන් සඳහන් කරන්න ඕන value එක. ඊළඟ කාරණේ තමයි mode of payment. ඒ කියන්නේ මෙන්න මේ invoice එකට payment එක අපිට හම්බෙන්නේ කොයි විදිහටද? cash වලින්ද හම්බෙන්නේ, bank transfer එකක්ද, card එකක්ද, online payment එකක්ද කියලා අපිට mention කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ කාරණාවලට අමතරව අපි මේ supply කරන product එකේ service එකේ මොනවා හරි additional information එකක් include කරන්න අවශ්‍යයි නම් ඒකත් මෙන්න මේ tax invoice එකේම අපිට mention කරන්න හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි මේ tax invoice එක issue කරන එක සහ ඊට අදාළ records තියාගන්නේ කොහොමද කියලාත් මෙතෙන්දී අපිට සඳහන් කරනවා. මේකෙදී අපි original invoice එක අනිවාර්යෙන් purchaserට දෙන්න ඕනේ. ඒ කියන්නේ භාණ්ඩ ගන්න කෙනාට. supply විදියට අපිට duplicate එක තියාගන්න පුළුවන් invoice එකේ. ඊට පස්සේ මෙන්න මේ supplier purchaser කියන දෙන්නම මෙන්න මේ invoice සහ records අවුරුදු 5ක් යනකම් ඒ කියන්නේ අපි මේ කරන supply එක ඉවර වුණ දවසේ ඉඳන් ඒ කියන්නේ taxable period එක ඉවර වුණ දවසේ ඉඳන් අවුරුදු 5ක් යනකම් දෙගොල්ලොම මෙන්න මේ records තියාගෙන ඉන්න ඕන. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ records අපි තියාගෙන ඉන්න ඕන original form එකෙන්ම. ඒ කියන්නේ අපි tax invoice එක issue කරපු විදිහටම ඒ records අවුරුදු 5ම තියාගෙන ඉන්න ඕන. අතරමැද invoice ඒවා වෙනස් කරලා අපිට තියාගන්න බෑ. original form එකේම තියාගෙන ඉන්න ඕන. ඊළඟට අපි මේ invoice එක issue කරන්නේ only VAT applicable goods and services. ඒ කියන්නේ invoice එකට ඇතුළත් වෙන්නේ VAT applicable වෙන goods and services කියලා සඳහන් කරනවා. ඊළඟ කාරණේ තමයි customer අපෙන් ඉල්ලුවොත් tax invoice එකක් within 14 days of supply අපි අනිවාර්යෙන් supplier විදිහට tax invoice එකක් issue කරන්න ඕන. එතනින් එහාට කරන හැම supply එකකට. ඒ කියන්නේ customerට පුළුවන් written request එකකින් tax invoice එකක් ඉල්ලන්න. ඊට පස්සේ එතනින් එහාට අපි supplier විදිහට මෙන්න මේ tax invoice ඉස්සරහට වෙන transaction වලට issue කරන්න අවශ්‍ය වෙන්නේ. අන්නේ කාරණේ තමයි මේකෙසින් සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ කියලා තියෙන කාරණා අනුව අපි tax invoice එකක් issue කරොත් මෙන්න මේ විදියට තමයි අපිට format එක බලා ගන්න පුළුවන්. ඒකත් මේ gazette එකේම අන්තිම page එකේ තියෙනවා. අපි කිව්වා වගේ heading එක තියෙනවා, supplier ගේ details තියෙනවා මේ පැත්තේ, අනිත් පැත්තේ තියෙනවා purchaser ගේ details, ඊළඟට product එකේ විස්තර, quantity එක, amount එක, ඔන්න ඔය විස්තර ටික අන්තර්ගත වෙනවා value එකත් එක්ක. එහෙනම් අපි අර කතා කරපු විදියට format එකක් create කරොත් මෙන්න මේ විදියට තමයි okay format එක example එකක් විදියට පෙන්වන්න පුළුවන්. ඒකත් මේ gazette එකේම පෙන්නලා තියෙනවා. එහෙනම් ඉස්සරහට tax invoice එකක් issue කරනකොට මෙන්න මේ format එක follow කරන්න මතක තියාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.